යකෝ මේ කාසයට පෝල් කරන්න මිගියෝ තවත් නැහැ. මොනවා කරන්නද? මහත්තයා පොල් කරන්න තියවද? මොකද මම මෙතන ලයිව් මොකක්ද දෙන්නව දැන් මගේ උඹට කියලා දෙනවා නේද? පෝල් ගෙඩි කඩා ගන්න තමයි ඕනේ ගහන්නේ. පොල් ගෙඩිනේ මේ පොල් ගෙඩි පොලක් තියනවද දන්නේ මේ මගේ මේ දන්නව නේද නීතිය ගහකින් 200යි ගහෙන් පොල් ගෙඩි දෙකක් ඕනේ මම යංගෝ මොකක් කීවත් වැඩක් නැහැ මං ගහෙන් පොල් ගෙඩි දෙකක් අරන් එනවා යංගෝ පොඩ්ඩයි ඉන්න පොඩ්ඩයි මේ ගහ නෙමෙයිද එනම මොකක්ද අර අතන අරකනේ හරි එතෙන් ගෙඩි දෙකයි තියෙන දෙකම කන ඈ මහත්තයා කරන්න දෙයක් නැහැ වැඩිච්ච පොල් ගෙඩි දෙක මට අරයි යන්න නෑ පොල් ගෙඩි දෙකයි ගහටම තියෙන මම බහිනවා මේ මහත්තයා මගේ රුපියල් 200 දෙන්න මම මේ අර පොරොන්දු වෙච්ච විදිහට දැන් මම මේ පොල් ගෙඩි දෙක ගන්න මහත්තයා මේ මට මේ රුපියල් 200 දෙන්න ඉතින් යන්න කඩ පොලුත් දීලා අපිට සල්ලි දෙන්න ඉතින් එහෙමනේ කතාවනේ චර සල්ලි දෙනවද 300ක් අද අපි ගියා යකෝ ගෙඩි පොල් ගෙඩි දෙක දීලා බලන්න මට රොටි කන්න. ඔයාලා රසම රස රොටි කන්න ඕනද? එහෙනම් ඔයාලා යන්න ජූනි 10 කියන්නේ පොසොන් දවසේ. පොසොන් දවසේ අම්බෝගම අලුත් සමිසාලා ගාවට. ඔයාලට රසම රස රොටි එදාට කන්න පුළුවන් ඇති එන්න. එහෙනම් අපි ගියා. සකල සතම බොදු පෙතිය නම දින දුර හැර හැම බේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපා